ගස් කපන වැඩේට පටන් ගමු එහෙනම්. ඕ බල්ලෙක් ඉන්නේ බලමු යාළු කරගන්න. ඕ let's go. හේමුන්ගේ සද්ද. හේමුට පොඩ්ඩක් ඇවිදින්න ගියමු මම්මට. හරි ඔන්න එහෙනම් තවත් Minecraft survival series episode එකක් ගැන ගොඩක් කට්ටිය මේකට ප්‍රතිචාර දක්වලා තිබ්බා. ඉතින් හොඳයි ඇත්තටම ගොඩක් ස්තුතියි. හැබැයි 80 මම අරගෙන තමයි යාවේ. හරිද? සුභාරංචියකුත් තියෙනවා අසුභාරංචියකුත් තියෙනවා. මුලින්ම සුභාරංචිය කියලා ඉන්න අද තමයි මම ගෙදර හදන්නේ. එතකොට අසුභාරංචිය තමයි මං කේමින් යන එපිසෝඩ් එක රෙකෝඩ් කරලා එඩිට් කරලා හැදුවා. හැබැයි ඒක නැති වුණා. ඇත්තටම මේක නැති වුණා කියන්නේ මම ඒක වීඩියෝ එඩිට් කරා. එඩිට් කරලා ඒ කියන්නේ එඩිට් එක මැද්දෙන් මගේ අතින් මුළු වීඩියෝ එකම නැති වුණා. මම පැය දෙකක් විතර ඒ වීඩියෝ එඩිට් කරා. එතකොට ඒ වීඩියෝ එකම නැති වුණා. කේව් ගියා ඊට පස්සේ අයන් මයින් කරා උපරලා යනවා. අයන වැඩිත් වුණා. හරිද? කොහොම හරි ඉන්න මයින් ටික වෙන්නන්න. මේ දෙන්නේ හම්බෙච්ච දේවල් චෙස්ට් එකේ තියෙන ඔක්කොම මේකෙත් ටිකක් තියෙනවා. පිච්චෙන්න දාපුවා. කේවින් ගියා විතරයි මං. කේවින් ගිහිල්ලා ඒ ටික එකතු කරන් ආව එච්චරයි කරේ. වෙන මොකුත් කරේ නෑ. ඉතින් එතකොට ඉතින් එහෙම අවුලක් නෑ කියලා මං හිතනවා. ඉතින් අදම හදන්නේ ගෙදර හදන්න. හරිද? ඉතින් ගෙදර හදන්න පොඩි සීන් එකක් තියෙනවා. අර වීඩියෝ එක නැති වෙච්ච එක එච්චර අවුල් ගන්න එපා. මං ආයෙමත් එහෙම වෙන්නේ නැති වෙන්න වැඩ කරන්න. මගේ වෙලාවේ පොඩි හදිස්සියක් තිබ්බා. ඒක නිසා තමයි ඒක උනේ. හරිද? මෝඩකමක් තමයි ඉතින්. subscribe කරලා තියාගන්න කට්ටියට. ඉතින් මම subscribersලා 100ක් ගැහුවා මම ළඟදී මම ගහන්න පුළුවන් වෙයි කියලා හිතනවා. subscribersලා 100ක් ගැහුවා මම අලුත් series එකක් ගෙන්න හිතන් ඉන්නවා. horror series එකක්. හරිද ඒක? I think වෙන භීෂණයක් ඇතේ යොග් වෙනවා දින්න. ඒ නිසා අනිවාර්යයෙන්ම සෙට් වෙලා ඉන්න මම එක එක ගොඩක් ගේන්නම්. හරි කොහොම හරි දැන් ඉතින් අද ගෙදර හදනවා කියලා කිව්වනේ. මම කලින් වීඩියෝ ඇස් එක්කත් යාළු කරා. මේ දින බූරුවගේ සයිඩ් එක මේන් බූරුව. අයියෝ මොකද? මගේ ආමස් පා කැඩෙන්න ඇවිල්ලා අර කේව් ගමනෙන් පස්සේ කේව් එකට ගියාම සදාගෙන ඩයමන්ඩ්ත් හම්බුණා ගොඩක්. ඩයමන්ඩ් 36ක් තියෙනවා. ඉතින් අයම ඩයමන්ඩ් නම් මයින් කරන්න ඕනේ නේද කියන්නේ. හරිද? ඉතින් ගෙදර හදන වෙන කට්ටියගේ ප්‍රතිචාර තිබ්බේ නම් මෙන්න මෙතන. ඒ කියන්නේ උඩ යට හරිය කියලා තිබ්බේ නෑ මං හිතන්නේ. දැක්කේ නැහැ එහෙම. ඒ කියන්නේ දාලා තිබ්බේ නෑ. දැන් නම් දාලාත් දන්නේ නෑ. කොහරි ලොකුවට ප්‍රතිචාරයක් තිබ්බේ උඩ. ඒ නිසා උඩ තමයි හදන්නේ. ඒ ඉතින් මම ඒක හදන්න හිතන්නේ ස්පෘස් වලින්. ඒ කියන්නේ මට ස්පෘස් ගස් ඕනේ නා. ඒ කියන්නේ තව එක්සයක් ඕනේ නා. හරි දැන් එහෙනම් ගිහිල්ලා ස්පෘස් එක තිබ්බ මෙහෙ මට මතක විදියට අපි ස්පෝන් වුණත් ස්පෘස් එකෙන්. එතකොට හොයාගන්න බැරි වෙන්නේ නෑ. පොඩ්ඩක් අර හරිය බලමු. මම මේ අශ්වක පිට යනට වැඩිය ගයිස් අපි නිකන් ගියා නම් හොඳයි. මොකද මූ අරන් ගියාලගේ තේරුවක් නැහැ මට පේන්නේ නම් තාලයක්. මට මේ ළඟදී නම් වෝටර් ක්ලච් එකත් බැරි වෙලා. හරිද? ඒකෙත් ඉතින් වැරද්දක් නැහැ. මොකද ඉස්ගානකින් මම Minecraft පැත්තට ආයෙත් නැහැ. හරිද? ඉතින් ඔයගොල්ලෝ දකින්න නැති මම මැරෙන්න කලින් තිබ්බ experience level 27යි. හැබැයි මැරිලා ආවට පස්සේ තිබ්බේ 7යි. හොඳට බලන්න. ඒක එහෙම තමයි තියෙන්නේ. Minecraft ගහන්න ගත්තේ දවස් 5ක් විතර ඇති. එතකොට කිසිම ප්‍රැක්ටිස් එකක්වත් කරන්න නැතුව මේක අස්සලා ආවේ. එතකොට ඉතින් මැරෙන එක අවුලක් නැහැ නේ. Really nigga? මම දන්නේ ඇත්තටම මම කොහෙද යන්න ඕන කියලා දැන්. ගෙදර කෝඩ්වත් ගත්තේ නැහැ කියලා මතක් වුණේ දැන් මේ. මේක පේන්නේ නැහැ මට. අපිට කෝඩිනේට්ස් එච්චර වැදගත් නැහැ ගන්නෑ. මොකද අර මොකද්ද කන්දෙන් හොයාගන්න බැහැ. මං ගෙදර කොහොමත් හොයාගෙන කන්දෙන් දානවා. රෑ වෙනවානේ. අවුලක් නැත්නම් මට. බයි. ඊළෙන්නම්
බයි බයි. මේක ස්ටෝස් නේ. ඔව් යස්. මෙතන පොඩිවට සවාන එකක් තියෙනවා. holy shit. එතන ස්වැම්ප් එකක් තියෙනවා මට පේන්නේ. හරි ගාලුනේ මයි කෑම ඉවරයි. දැන් ඉතින් කෑම නැතුව තමයි මැරෙන්න වෙන්නේ. හරි අවුලක් නැහැ. ගස් කපන වැඩේට පටන් ගන්න එන. One heart. Guys, මං ඉවර වෙන්න හදන්නේ. ඕකේ වුඩ් නම් මදි වගේ. ඔව් වුඩ් මදි guys. අපිට තව වුඩ් ඕන වෙනවා. අනික අරහේ තියෙන්නේ මේ ෆොරෙස්ට් එක. අපි එහෙම වුණොත් ගෙදර පැත්තට ගිහිල්ලා තාම මේව ටිකක් හදාගෙන එමු. බල්ලෙක් ඉන්න බලමු යාළු කරගන්න. let's go. උඩරම්මය හරි ඌ ඉවරයි. අවන්නේ අපිට එකෙක් ඉන්නවා. නේ බල්ලා ඉන්න බලමු. මන් ළඟට ආව කියන්නේ ඉතින් කහ විතරයි හරිද? හොඳට දැන් ෂුගර් කේන් ටික බවලා තිබ්බේ. මෙන්න කෑම දෙකක් කන්න. මුල බීට් කරන්න පුළුවන්ද? මම හිතන්නේ පුළුවන්. ඔව්. පුළුවන්. ඒ උගේ පටිය තැඹිලි පාටයි. හරි දැන් එහෙනම් ආයෙමත් හෙට උදේට යන්න පුළුවන් සීන් එකක් තමයි තියෙන්නේ. ඔව් හෙට උදේට ආයෙමත් යන්න පුළුවන්. මේ දිහා මම කලින් ස්ටෝන් මයින් කරපු තැන කෝල් හොඳයි. හරි අපි එන ආයෙමත් යමු අපේ ගමනට. එහෙනම් ආයෙමත් ගස් කපන වැඩේට.
ඕකේ ගයිස් ගස් කැපුවා පොරව කැඩිලා යනකම්ම ඇති පේන ඇති තියෙන වුට්තොගේ ගෙදරත් තිබ්බ තව ස්ටැක් දෙයක් විතර ගෙදර ගියානම් හොඳයි මොනා කරන්නත් ඉස්සෙල්ලා Hello there. ඕකේ ඇක්සයක් හදාගත්තා දැන් එහෙනම් තියෙන්නේ ගෙදර හදන්න තමයි ගෙදර හදන්න කලින් ස්ටෝන් ටිකක් මයින් කරගන්න ඕන මොකද ඒකට මම ස්ටෝන් බ්‍රික් ගහනවා එතකොට ඒක නිසා ස්ටෝන් බ්‍රික් ඕනේ මොකද්ද කියන්නේ අපි සෑන්ඩ් ටියුබ් ගමු ගයිස් දැන් අපි සෑන්ඩ් ඕනේ ලාස් පේන් හදන්න මේ ටික පොඩ්ඩක් ෆ්ලැට් කරගන්න ඕන හරිද ඒකට අපිට තව ඩර්ට් ටිකක් ඕන වෙනවා හරි මම ටිකක් ඒක ලස්සනට නිකන් අර නැචරල් ජෙනරේෂන් එකක් වගේ ගත්තා ඒක හොඳ වෙයි කියලා හිතනවා එහෙනම් හදන වැඩේ දැන් තියෙන්නේ මේ ටිකේ හදද්දි මම හදන්නේ අමුතු එකක් ඒ කියන්නේ මේ මෙව්වක් බලගෙන හදන්නේ එතකොට දැන් හිතන්න එපා හරිද මට ගෙදරක් හදාගන්න තේරෙන්නේ නැහැ කියලා එහෙම එකක් නැහැ ඒ වුණාට මොකක් කරන්න නිසා මට එහෙම හිතෙනවා හරිද ඒ නිසා මම එහෙම කරනවා ඕකේ මෙන්න එහෙනම් තියෙනවා ගෙදර ඉතින් මේ වහල ගැහුවා දැන් වහල ගහන්න මාර වෙලා ගියා හරිද මේ ගෙදර ඕගොල්ලන්ටත් හදන්න පුළුවන් ටියුටෝරියල් එක ඉතින් මුත් නැහැ ඇතුලේ හිස් අතන මොකක් හරි අවුලක් තියෙද
හරි ඒක අවුලක් නැහැ හරිද ඉතින් යාළුවනේ දැන් මේකට අර මේවා ටික දාන්න ඕන ලයිට් සෝස් එකක් දාන්නත් ඕන එතකොට ඒ වගේ වැඩ ටිකක් තියෙනවා මේ දේ තමයි මම ලයිට් සෝස් එක නම් දාන්න හිතා ඉන්නේ ඒක වෙනස් වෙයිද දන්නේ බලමු අපි ලැන්ටර්න් ටික හදාගෙන ඉමු මුලින්ම ලැන්ටර්න් චෙස්ට් එකකුයි හදාගෙන ඉමු ඕකේ ඔන්න චෙස්ට් එකක් ගෙනාවා චෙස්ට් දාන්නේ කොහෙන්ද මෙතනින් මේ හරියම වගේ දාන්න පුළුවන් මේ හරියම වගේ දාමු දැනට මට මෙන්න මේකුත් හම්බුණා අරුන් ටිකක් ඇවිල්ලා රෙඩ් එකක් ගන්න දැම්ම දවසක් නැහැ මං නිදාගන්නේ උඩ නිදාගන්නේ බල්ලෝ ටික උඩට අරන් යන්න එන්නත් හරි තුන් දෙනාම ආවා මේ හොඳයිනේ එන්ඩපල් 4ක් තියෙනවා මන් ළඟ හරි ඔක්කොම ගත්තා පිටිපස්සේ තියෙනවා ගණන් ගන්න බෑ වැඩක් නැති ඒවා ඉතින් ගයිස් ඔයගොල්ලන්ට පේන ඇති මේ ආමර්ස් ගොඩක් කැඩෙන්න ඇවිල්ලා මන් දන්නේ නැහැ මොකද කියලා මම එහෙම ගහගත්තෙත් නැහැ ගහගත්තා උනාට අර කේව් ගමන් පස්සේ තමයි බාගෙට ගියේ ඒකෙන් තමයි ඉතින් ඔක්කොම උනේ ඇන්ඩමල්ල දෙන්නයි ඌගේ ආච්චිට හරි එන්ඩපල් නම් දුන්නේ නැහැ වුණු ග්‍රාස් බ්ලොක් කියන්නම් දුන්නා ග්‍රාස් බ්ලොක් 3යි නියමයි ගයිස් මම මේක කඩන්නේ මේක පළවෙනි එපිසෝඩ් එකේ නම් මට කැම සැපුවේ මේක ඒ නිසා මම ඒකට මුකුත් කරන්නේ නැහැ ඒක මම කඩන්නේ හරි මෙතන ටිකක් හිටව අලුතෙන් මේක ඇතුලේ ස්කෙලටන් කෙනෙක් ඉන්නවා මම හිතන්නේ ගයිස් නෑ වගේනේ අවුල නෑ මේක ලයිට් අප් කරලා මම හරි එතන හරි ඉතින් ගයිස් මේ වර්ල්ඩ් එක හොල්මන් දේවල් සිද්ධ වෙනවා ගොඩක් මං කොබස්ටෝන් ටිකක් දැම්මා පිච්චෙන්න හරිද ස්ටෝන් බ්‍රික් හදන්න ඕන නිසා එතකොට මං ඒක කියන්නේ අර උඩ තීරුවක් තියෙන යාළුවනේ උඩ තීරුව අන්නේ තීරුව ගහලා මං ආයෙමත් ඒ කියන්නේ කොබස්ටෝන් ටික ගන්න යනකොට ඒකේ කොබස්ටෝන් නැහැ ස්ටෝනුත් නැහැ මොකුත් නැහැ කෝල් ටික විතරයි තියෙන්නේ මං ඒක ගත්තෙත් නැහැ කොහමද ඒක නැති වෙලා මේක තමයි පොඩ්ඩක් අద్භූත සිදුවීමකට වුණේ දැන් මේ කෝල් ගමු ගන්නනේ කොබල්ස්ටෝන් වලට වැඩිය කෝල් මයින් කරලා ඒක ඉතින් දන්නේම නැතුව වෙච්ච වැඩ මට කරන්න දෙයක් නැහැ ෆාම් එක පැත්තට ගියෙත් නැහැ එන වෙලාවකින් අපි ෆාම් එක පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා බලමු ඕකේ ඔක්කොම වැවිලා ෆාම් එකේ පළදාව හොඳට තියෙනවා මේ චෙස් ටිකත් පිළිවෙල කරගත්තා නම් හරිනේ යාළුවනේ දැන් ඉතින් ගයිස් මේ ඩාර්ක් ඔක් දොරක් ආයේ කොහෙන්ද කියලා බලනවාද ඒ වෙලාවේ මේ මං ගස් කවන්න ගියා අරහේ එතකොට ස්පෘස් කවන්න ගියේ ඒ වෙලාවෙම ඩාර්ක් ඔක් ගහකුත් හම්බුණා ඒක කපාගෙන ආවේ එතකොට ඉතින් ගානට හරි ගියා මං කොහොමද ඒ වයින් දොරක් තමයි දාන්න හිතන් හිටියේ ඒක පොඩ්ඩක් ගති ඒ දොර මට හරි මෙතන චෙස් ටිකක් දැම්මා මෙතනත් දාන්න පුළුවන් හරි ගොඩ මේක පස්සේ පිළිවෙල කරගමු ඊට පස්සේ මේකට දාලෙමු මෙව්ව ටික ඊට පස්සේ මේ ටික පාට කරමු ගැම්මට කොහොමද ඒක මෙතනටත් මොකක් හරි දාන්න ඕන ඊට පස්සේ දාමු එහෙනම් ගයිස් ඔන්න එන එපිසෝඩ් එක අවසානයේ තමයි අපි ඇවිල්ලා තියෙන්නේ ගැම්මට දැන් එපිසෝඩ් එක ඉවර කරන්න වෙලාව හරි ඉතින් මේ සීරීස් එක දිගටම ගේන්නද කියලා ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාලා කියන්න. එහෙනම් හાર્ඩ්කෝර් සීරීස් එකෙන් හෝ ස්ටාර් සර්වර් සීරීස් එකෙන් හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. බයි.